හොඳයි. ලෝකවාසීන්ගේ විනාශ වීම. ලෝකවාසීන්ගේ විනාශ වීම. මොකද්ද මේ? දෙවසනක යෙසායා පොතේ 24 1-2 එහෙම නැත්නම් 24 මේ ස්ථානයේ මේ සඳහන් ඇති ප්‍රකාශය මුළු ලෝකයේ කෙරෙහි අනුතුරැඟවීමක්. එහෙම නැත්නම් මේ පෘථුවිය කෙරෙහි තිබෙන ඉතා බරපතල අනුතුරැඟවීම. දැයි මම මේ කාරණේ කියන්න ඕමනයි කියලා හිතුනේ. කියන්න ඕනයි කියලා හිතුනේ. දැන් අපිට පේනවා මේ විද්දී ලංකාවින් අපිට පේනවා ලෝකෙ දිහා බලද්දී අපි කතා කරන්නේ ආගමික ලෝකයේ සම්බන්ධයෙන් ආර්ථික හෝ දේශපාලන තත්ත්වයන් නෙමෙයි. ආගමික කෝණේ අද ලෝකයේ තිබෙනවා. එහෙම බැලුවොත් විවිධ ආගම් විවිධ නායකයෝ ඉන්නවා. එතකොට අපි දන්නවා එතකොට ලංකාවේ ඉන්න අපිට පවා නිතරම හැන දෙයක් තමයි ශ්‍රී ලංකා ජාතිය අසවල් ජාතියක්. අසවල් ආගමික ජාතිය කියලා මුල් අත්වාරෙම. එහෙම කියනවා. රයිට්? එතකොට තව මොනවද කියන්නේ? අපේ ආගම තමයි ලෝකේ තිබෙන අංකික ආගම. පවිත්‍ර ආගම. විද්‍යාත්මක ආගම. අපේ ආගමේ නායකයා. එහෙම නැත්නම් ශාස්ත්‍රඥ වහන්සේ. කවුරු හරි ආගමික නායකත්වයේ දරන කෙනාව ඒ ආගම වලින් අය ඔසවනවා. අරයමයා අපේ කෙනා තමයි. අපේ එක තමයි. අංකික ලෝකයට බලපෑම් කරන්නේ. ලෝකය ගැන තීන්දුව తీරන දෙන්නේ. ඊට උඩින් කවුරුත් නැහැ කියලා. ඒකනේ ඇත්ත. ඒකනේ අපිට ඇහෙන දේ. නමුත් මේක අහන අයට කරන අනුතුරු ඇඟවීම. සුද්ධ බයිබලයෙන් කිතුණු බයිබලයෙන් කරන අනුතුරු ඇඟවීම. මොකද්ද? බයිබලේ මුළු පොත් 66න් බොහෝ තැන්වල තිබෙනවා මේ ගැන තවත් මේ ගැන කතා කරන විශේෂ වූ ස්ථානයක්. යෙසායා 24 කියනවා. ලෝකේ ගැන මොකද්ද කියන්නේ? අපි බැලුවොත් උන්වහන්සේ මේ ස්ථානේ මෙන්න මෙහෙම කියනවා. බලව ස්වාමීන් වහන්සේ පොළොව හිස්කොට පාලු කරනසේක. ඒක පෙරලා ඒ වැසියන් විසිරුවා දමනසේක. මිත්‍රවරුනි, මේක කිතුණු හා කිතුණු නොවන අයට කරන්නා වූ බරපතල විනිශ්චයක්, අනතුරු ඇඟවීමක්, දැනුවත් කිරීමක්. කල්තියා සූදානම් වෙන පිණිස. කල්තියා අඳුර ගන්නා පිණිස. ආමෙන්. මොකද අපිට ඇහෙන ලංකාවේ ඉන්න අය විදියට, ලංකාවේ ඉන්න අයවලුන් විදියට අපිට එක එක දේවල් ඇහෙන්න පුළුවන්. ඇත්ත වගේ පේන්න පුළුවන්. වැඩිපුර ඇහෙන දේ ඇත්ත කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේ සියල්ලටම ඉහළින් සියල්ලම තමන්ගේ පාලන බලයට සතු කරන් ඉන්න එක් තැනැත්තෙක් ඉන්නවා. එහෙම කියන්නේ එක් තැනැත්තෙක් ඉන්නවා. ඒ තමයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ. කිතුණු ආගම නියෝජනය කරන කවුද? මුල් අත්විවරම. කිතුණු ආගමේ නායකයන්න් වහන්සේ. දෙවියන් වහන්සේ. බොහෝ දෙනෙක් අඳුරන්නා වූ කිතුණු බොහෝ දෙනෙක් දන්නා වුණා මේ ජේසුස් වහන්සේ. නැවතත් තියෙනවා. ඒ නිසා අපිට අද දවස වෙන විට අපිට අහන්න දකින්න
මොන දේවල් අපිට අහන්න දකින්න හම්බුණා. ඒ සියල්ලේ පාලකෙක් ඉන්නවා. උන්වහන්සේට හිතුනොත් මේ මුළු පොළොවම පාලු කරනවා කියලා. ඇත්තටම මේක ඕනම වෙලේක කරන්න පුළුවන් දෙයක්. උන්වහන්සේ මේ කරන අනතුරු ඇඟවීම අපි මේ ගත කරන කාලේ. මේක අසන කෙනෙක්ගේ වයස කීයද ඒක අදාළ නැහැ. ඔබ ඉන්න කාලය තුල මේක වෙන්න පුළුවන්. උන්වහන්සේ කියනවා මම පොළොව පාලු කර හිස් කරනවා කියලා. මොන කාටද යන්න පුළුවන්? මොන පිස්සුද කියලා. කොහොමද එයා එහෙම කියන්නේ කියලා. ආන්න ඒ ගැන තමයි අපි බලන්න ඕන කියලා කියන්නේ. මොන අධිකාරියකින්ද එහෙම කියන්නේ? බයිලා කියලා කියන්න පුළුවන්. හැබැයි පව්. කිසි කෙනෙක්ට කියන්න කිසිම ආගමික නායකයෙක්ට කිතුණු ආගම ඇරෙන්න වෙන කිසිම ආගමික නායකයෙක්ට හෝ ආමෙන් ඒක එහෙමයි. දැන් වැඩේ තියෙන්නේ මෙන්න මේකයි. දැන් එක්තරා දෙවි කෙනෙක් අපි මෙන්න මේ හිතමු එක්තරා ආගමක ඉන්න දෙවි කෙනෙක් විසින් මේ පොළොව ගැන එහෙම නැත්නම් මේ පෘථුවිය ගැන මේ පෘථුවියේ ඉන්න මිනිස්සුયો ගැන යම් අනතුරු වැඟීමක් කරනවා. දැන් මේ ප්‍රකාශයට අනුව මට හිතුණොත් මේක මේ පෘථුවිය පාලු කරනවා කියලා කියනවා. මේක කියන්නේ මේ මට හිතුණු මේ මිනිස්සුන් සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කියන පෘථුවියෙන්. අපි නිකන් හිතමු එක යම් කුමන හෝ බලපෑමක් කරනවා කියලා තමුන්ගේ බලය පාවිච්චි කරලා ස්වභාවික විපතකින් හරි මොන හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේකයි. දැන් එහෙම යම් දෙවි කෙනෙක් එහෙම කියද්දී දැන් අපි කිව්මුකෝ එහෙම ඕන දෙයියට කියන්න පුළුවන් කියලා. කෙනෙක් කියන්න පුළුවන් ඕක ඕම කිව්වට ඕක කරන්න පුළුවන් වේද? ඕක කියනවා වෙයිද නැද්ද කියලා ඇත්ත ඒවා එහෙම කියන්න බෑ. ඉතින් ඕක කොයි වෙලේ වෙයිද දන්නේ නැහනේ. නමුත් අපි කිව්මුකෝ නිකන් හරි. වුණොත් එහෙම මොකද කරන්නේ? දැන් අන්න එතනයි ගැටලු. හරි. අපි මේ ඉන්න කාලය තුල ඒ වගේ එහෙම දෙයක්, එහෙම අන්නතුරක්, එහෙම ඔය කියන දෙවි කෙනෙක් එහෙම ඔය කියන විදියට එහෙම දෙයක් එහෙම කරන්න ගියොත් මේ ස්ථාන හැටියට මේකේ නොකිය කියන්නේ කිසි කෙනෙකුට පොළවේ ඉන්න කිසිම ආගමක් නියෝජනය කරන කිසිම කෙනෙක්ට තමුන්ගේ ඉන්න ශාස්ත්‍රඥ වහන්සේගේ ඉගැන්වීම් කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේට කියලා තේරෙන භාෂාවෙන් අපි කතා කරොත් එහෙම තමන්ගේ ආගමික නායකයට කියලා මේක බේරන්න පුළුවන් වේද? බැහැ. බැරි බවයි. ඒ කියන්නේ පොළවේ ඉන්න කිසිම කෙනෙකුට කිසිම මිනිසෙක්ට කිතුණු හෝ කිතුණු නොවන මොනියම් ආගමකට සම්බන්ධ කෙනෙක්වත් මේකෙන් බේරෙන්නේ නැහැ. කියන්නේ ඒගොල්ලන්ට කිසිම කෙනෙක්ට තමන්ගේ ආගමෙන් බේරීමක් නැහැ කියන එක. ආමෙන්. ඒක කෙනෙක්ට පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන්. හැබැයි බැරි වෙලා හරි. ඒක එහෙම වුණොත් මොකද කරන්නේ? මේකෙන් පණිවිඩයක් දෙන්න. දෙපාරක් හිතන්න. දෙවරක් හිතන්න ඕන දෙයක්. මේ ස්ථානයෙන් අඟවන්න. මේ කාරණේ සම්බන්ධයෙන්. හොඳයි. එනිසා බොහොම මේ කාරණේ බොහොම තද්ද බල ලෙසට හිතර ගන්න වෙන දෙයක්. මේ ගැන සොයා බලන්න වෙන දෙයක්. බොහොම තද ලෙස සොයා බලන්න ඕන දෙයක්. හිතා බලන්න ඕන දෙයක්. අව탁සිරු කරන්න ඕසෑල්ලුවට ගන්න බැරි දෙයක්. ආමෙන්. උන්වහන්සේට හිතුනොත් උන්වහන්සේ දේ කරනවා. උන්වහන්සේ නවත්තන්නේ කවුද? උන්වහන්සේට එපා ඒකෙම එහෙම වෙන්න බෑ බලාගමු කියලා එහෙම තරජනය කරන්න පුළුවන් කාටද? පොළොවේ ඉන්න කාටද කරන්න පුළුවන්? කිසි කෙනෙක් නැහැ. එහෙනම් මේ අද ඉන්න ආගම මොනවද? ආගම වල ඉන්න මේ නායකයෝ කවුද? දෙපාරක් හිතන්න ඕන දේවල්. ඇත්තට මේ මොකද්ද කියලා. රයිට්? මෙහෙම දැවන්ත ලෙස කෙනෙක් අභියෝග කරනවා නම් ආමෙන්. මෙහෙම කෙනෙක් අභියෝග කරනවා නම් සුළුවට ගන්න බෑ. ඒ නිසා මේ කාරණාව කිතුණු නොවන හැමෝටම කරන අනතුරු නැගවීමක් සිතා බලන්න කියලා. මේ ලෝකේ මොන ආගම තිබ්බත් මොන නායකයෙක් හිටියත් ඇත්තේ එකම නායකෙක් බව. සියල්ලේ ඇත්තේ සියලු පාලන බලය සහිතව සියල්ල පාලනය කරන්න ඉන්න එක්කෙනෙක් බවට කවුරු හිටියත් එක්කෙනෙක් බවට එක්කෙනෙක් කියලා අඟවන තැනක්. එක්කෙනයි කියලා මතක් කරන තැනක්. එක්කෙනයි කියලා අනතුරු අඟවන තැනක්. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.